අලුත්ම සිංහල චිත්‍රපටයක් මේ වෙද්දී අපේ මව්බිමේ ලංකාවේ සිනමා ශාලාවල සාර්ථකව තිරගත වෙනවා. ඇත්තටම එම සිනමාපටය අපේ දේශීය සිංහල සිනමා ප්‍රේක්ෂකීන්ට නම් අලුත් අත්දැකීමක් වේවි. ඉතින් මේ කුවේට් වල ඉඳන් එම චිත්‍රපටය පිළිබඳව තමයි මේ කතා කරන්නේ. කපුටු කොහෝ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා කෘතිය. රේණුකා බාලසූරිය තමයි නිෂ්පාදනය කර තිබෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි වේදිකා සිනමා සංකලනයක්. වේදිකා සිනමා සම්මිශ්‍රණයක් තමයි අපට දකින්නට පුළුවන් වන්නේ. සරලවම කිව්වොත් සිනමා ශාලාවකට ගිහිල්ලා සුව පහසුව ඉඳගෙන පවුලේ සැවොම එක්ක රිදී තිරය මතදී පුළුල් තිරය මතදී වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවකාශය තමයි ආචාර්ය සෝමරත්න දිසානායකයන් මේ උදා කරලා දීලා තියෙන්නේ. ඇත්තටම එය ලෝක සිනමාවට නම් අරුමයක් නෙවෙයි. අලුත් දෙයක් නෙමෙයි. නමුත් අපේ දේශීය සිංහල සිනමාවට මෙය අලුත් දෙයක්. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. මේ චිත්‍රපටයේ ගීත 27ක් අන්තර්ගතයි. හරිම ලස්සන සුගම සුලලිත මනෝරම්‍ය ගීත. ඉතින් ඒක වාර්තාවක්. වැඩිම ගීත සංඛ්‍යාවක් අඩංගු සිනමාපටයේ බවට මෙතෙන් සිටපත් වෙන්නේ කපුටු කොහො. ඉතින් විශේෂ කාරණාව තමයි මේ ගීත සියල්ලක්ම නිර්මාණය කරලා තියෙන්නේ දේශීය නාද රටා තුලින්. අපේ ජන සංගීතය ඇසුරු කරගෙන. ඉතින් ඇත්තටම ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ අතීත සිනමාව දෙස අපි යොමු වුණොත් ඒ සියලු චිත්‍රපට වැඩිහිටියන්ට, මැදිවියයට, තරුණ තරුණියන්ට, පොඩිහිටියන්ට මේ සියල්ලටම සිනමා ශාලාවට ගිහිල්ලා කැත නැතුව එකට වාඩි වෙලා නැරඹීමේ චිත්‍රපටනේ ජංගි හොරා සිනමාපටය ඇරෙන්න හොඳ. ඉතින් එහි දිගුවක් විදිහට තමයි මේ සිනමාපටයත් අපට හඳුන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. කපුටු කොහො. ඉතින් එහි එක්තරා දේශපාලන පැතිකඩක් නිරූපණය වෙනවා පැහැදිලිවම. හරි සරලවම. ඇත්තටම වැඩිහිටියන්ගේ ජනවාර්ගික අර්බුදයට ළමා පරපුරෙන් හිමි වෙන ප්‍රතිචාරය තමයි මේ සිනමාපටයෙන් කියන්නේ. ඉතින් නරඹන්න හැමෝම පවුලේ සැමට එකට ඉඳගෙන බලන්න පුළුවන් සිනමාපටයක් වෙනස්ම අත්දැකීමක්. අර මුලින්ම කිව්වා වගේ වේදිකා සිනමා සංකලනයක්. ඉතින් හරි අපූර්ව අත්දැකීමක් බවට කපුටු කොහො ඔබට පත් වේවි.